Hi everyone. මෙන්න මේ වචනේ කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? මේ වචනේ conundrum. conundrum. එතකොට මේ conundrum කියලා කියන්නේ විසඳ ගන්න අමාරු ලොකු ප්‍රශ්නයක්, ලොකු ගැටලුවක්. හරිද? අපිට හිතමු අපිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපිට හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා, මොකද්ද ගන්න ඕන තීරණය කියලා හිතා ගන්න බෑ. That's a conundrum. ඒ issue එකක්. puzzle එකක් වෙන්නත් පුළුවන්. right? The conundrum කියලා කියන්නේ ලොකු ප්‍රශ්නයක්, ලොකු ගැටලුවක්, හිතා ගන්න බැරි ප්‍රශ්නයක්. අපි බලමු මේ වචනේ දාලා කොහොමද sample sentences හදන්නේ කියලා. එක උදාහරණයක් ගත්තොත් the company faced a conundrum. මේ company එක මුහුණ දුන්නා ලොකු ගැටලුවකට. ඒ වගේම choosing between two excellent universities was a real conundrum for her. එයාට ලොකු ප්‍රශ්නයක් වුණා යුනිවර්සිටීස් දෙකෙන් කෝකද තෝරගන්න ඕන කියලා. The teacher gave the students a mathematical conundrum to solve. Teacher ළමයින්ට දුන්නා ගැටලුවක්, ගණිතමය ගැටලුවක් විසඳන්න. conundrum ගැටලුවක්. Climate change presents a global conundrum that requires international cooperation. Climate change මේ දේශගුණික විපර්යාස කියන එක ඇත්තටම ගෝලීය ප්‍රශ්නයක්, ගෝලීය ගැටලුවක්. අපි ජාත්‍යන්තරව හැමෝම එකමුතුව මුහුණ දෙන්න ඕන. He found himself in a conundrum because he had promised to help two friends at the same time. එයා ලොකු ගැටලුවකට මුහුණ දුන්නා. මොකද එයා පොරොන්දු වෙලා තිබුණා යාළුවෝ දෙන්නෙකුට උදව් කරන්න, හැබැයි එකම වෙලාවෙ. right? ඉතින් මෙන්න මේ වගේ answers, මෙන්න මේ වගේ වාක්‍ය අපිට හදන්න පුළුවන්. මේක ටිකක් advanced word එකක්. මේක ගොඩක් හොඳයි IELTS, PTE වගේ international English exams කරන අයට ඔයාලගේ speaking වලට, ඔයාලගේ writing වලට use කරන්න.